2023 IPL තරඟාවලියේ තීරණාත්මක 65 වන තරඟය අද රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම අතර පැවැත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 5ක් දැවි ලකුණු 186ක් රැස් කරගත්තා. පන්දුවට පහර දීමේදී හෙන්රිච් ක්ලෙසින් පන්දු 51කදී ලකුණු 104ක් රැස් කරගත් අතර හැරි බෲක් පන්දු 19කදී ලකුණු 27ක්ද ඒඩන් මාක්‍රම් ලකුණු 18ක්ද රැස් කරගත්තා. පන්දු යැවීමේදී මිචෙල් බ්‍රේස්වෙල් ලකුණු 13කට කඩලු 2ක්ද මොහොමඩ් සිරාජ් සහ හර්ෂාල් පටේල් අතරේ එක් කඩුල්ල බැගින්ද මිදී ගියා. ඒ අනුව දෙවනුව පන්දුවට පහර දීමට පැමිණි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු වාර 19 පන්දු දෙකකදී කඩලු 2ක් පමණක් දැවි ලකුණු 187ක් ලබාගෙන පහසුවෙන් තරගය ජයග්‍රහණය කරා. විරාට් කෝලි පන්දු 63කදී ලකුණු 100ක් ලබාගත් අතර නායක පෆ් ඩු ප්ලෙසි පන්දු 47කදී ලකුණු 71ක් රැස් කරගත්තා. පන්දු යැවීමේදී ටී නටරාජන් සහ භුවනේශ්වර් කුමාර් අතරේ එක් කඩුල්ල බැගින් දී ගියා.